සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිර්මාණය වුණාහ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ තථාගත ශ්‍රී දේහය. සයින්සු කියලා කියන්නේ පාලියෙන්, සයති කියන්නේ නිදනවට, සයින්සු නිදාගත්තාහ අතීත පදය. ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා, උතුරට හිසලා, බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහසෑය තුල සතපුනාහ කියන කාරණාව කියලයි අපි මහසෑය වඳින්නේ. ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහසෑයේ කුලියට වැඩ කරපු අය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහරහතන් වහන්සේලා සඳහන් කරනවා. මහසෑයට උපස්ථාන කරපු හැමෝම ඉන්නේ දෙව්ලොව. පීත විමාන කතාවේ සඳහන් කරනවා එක කාන්තාවක් වැටකොළු මල් 4ක් පූජා කරලායි දෙව්ලොව යන්නේ. එහෙමනම් ඇය පූජා කළේ වැටකුළු මල්. අපි පූජා කරන්නේ මල් පරම්පරාවේ තියෙන වංශවත්ම මල්. ඒ පින්නතුනේ නෙළුම් මල්, ඒ පින්නතුනේ පිච්ච මල්. අපි පූජා කළේ ඒ මල්. මගේ තථාගතයන් වහන්සේ ළඟ ඔබ පුදන මල් වට්ටිය ඊටාම සතුටින් පූජා කරන්න.